අපි මේ ඉන්නේ තුල්ගල අම්පාන ගමේ රත්නි මාමලා ගෙදර ඉස්සර. දැන් නම් රත්නි මාමා නෑ. අපි මේක කැම්පින් සයිට් එකක් විදිහට ඩෙවලොප් කරනවා සාය රිසෝට් කියලා. කලින් වීඩියෝ වල තිබ්බා වගේ මේ ලොබි එක හදලා තියෙන්නේ මේ පරණ ගෙදරක මැටි වලින් හදලා මැටි පදාමින් දිට්ටි අප්‍රාදු කරලා පොළොවත් මැටි වලින්ම හදලා ලොකු පිළකුත් හදලා ඕගොල්ලන්ට ආවොත් ගමන් මහන්සි නිවා ගන්න පුළුවන්. මෙතන ඉඳගෙන ඒ වගේම මේ ටික හදාගෙන යනවා පොඩි නිදහසේ ඉන්න. අතරම මේක ගෙවත්තක් වුණාට වටේ පේනව නේද? තනි ගණනාන්තරයක් වගේ. මේක ඇත්තටම මට නම් පේන විදියට මේක ප්‍රසිවනාන්තරයක් වගේ. හැබැයි ගෙවත්තට ඕන ගස් තියෙනවා. කොස්, පුවක්, පිටුල්, කරාබු ඒ වගේ ගස් අවශ්‍ය පොල් ගසුත් තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයක්. කලටිහිකුත් ඉඳලා තියෙනවා. ඒ වගේම මේ මම යන්නේ එන පාරට. විතරෙන් ඉඳලා එන පාරට මේ පාරේ චුට්ට දුරක් යද්දී ලොකු කන්දක් තියෙනවා. මේ ගෙදරට ඇතුල් වෙන පාර මේ කන්දේ උඩ ටික මං හිතන්නේ ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. මේ කන්දේ උඩ නිතරම අපිට හිතා ගන්න බෑ එකපාරට බලාපොළ වලින් වැහිලා යනවා. මේ හරියට වැස්ස කියන්නේ සාමාන්‍ය දෙයක්. දවසේ හැම වෙලාවකම වගේ චූටි වැස්සක් යන්න පුළුවන්. හැබැයි ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වගේ කාලවල පොඩ්ඩක් වීලේ කාලයක් තියෙනවා කියලා කියනවා. වතුර චූට්ටක් අඩු වෙනවලු. ඒත් ගොඩක් නෙමෙයි. මේ අපේ අවටට නම් වතුර අඩු වෙන්නේ නැහැ. මේ පල්ලෙහා පීලක් එහෙම තියෙනවා. ඒ පීල්ලේ වතුර චුට්ටක් අඩු වෙනවා කියලා කියනවා. ගම්මු කිව්වේ. අපි මේක තව මාසෙකින් ඇතුළත කාලයකදී ඔයගොල්ලන්ට ඇවිල්ලා කැම්පින් කරන්න පුළුවන් මට්ටමට පහසුකම් සලස්වනවා. ඇත්තටම මේක කැම්පින් කරන්න කියලා පහසුකම් සලස්වන්න හැදුවේ පිරිමි අයටවත් තනිකර තරුණ අයටවත් විතරක් නෙමෙයි. තනියෙන් ගිහලා කැම්පින් කරන්න ගන්න නෙමෙයි මුළු පවුල සමගම ඇවිල්ලා කැම්පින් කරන්න පුළුවන්. මොකද අප වැසිකිලි පහසුකම් කැසිකිලි පහසුකම් සපයනවා. ඒ වගේම උයාගෙන කන්න ඒ පහසුකම් සලසනවා. ටෙන්ට් එකක් දෙනවා. ඕගොල්ලන්ට තියෙන ඇත්තටම සාමාන්‍ය ට්‍රිප් එකක් යන විදියට එන්න තමයි. හැබැයි කැම්පින් කරන්න ඉන්නේ. අපි කැම්පින් වලට අවශ්‍ය සියලුම දේවල් සපයනවා. ස්ථානය, කූඩාරම්, ජලය, උයා ගන්න දේවල්, ඒ වගේ දේවලුත් අපිට සපයන්න පුළුවන්. ඉදිරියේදී අපි ඔයගොල්ලෝ හමු වෙන්නම් හරියටම කොහොමද මේ වැඩේ කරන්න කියලා.